හරි අද වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ ගොඩක් දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් තමයි සිම් එකේ තියෙන ඩේටා ටික ඉවරුනහම සිම් එකේ ඉතුරු වෙලා තියෙන සල්ලි ටික 0 වෙනකම්ම කැපිලා යන එක. ඉතින් අද මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ ඩයලොග් සිම් එකකට අදාළව මේ ඔප්ෂන් එක ඩිසේබල් කරන්නේ කොහොමද කියලා තමයි කතා කරන්න යන්නේ. හරි අපි වීඩියෝ එකට ගිහිල්ලා බලමු. ඉතින් අපිට මේකට USSD කෝඩ් එකකින් තමයි වැඩේ කරන්න ඕනේ. අපේ ඩයල් පෑඩ් එක ඉස්සෙල්ලාම ගන්න. ඩයල් පෑඩ් එක අරගෙන අපි මේක ටයිප් කරන්න ඕනේ හෑෂ් 678 හෑෂ් කියන කෝඩ් එක ටයිප් කරගන්නවා ඉස්සෙල්ලාම. ඊට පස්සේ ඩයල් කරනවා ඩයලොග් සිම් එකකින්. ඩයල් කරපුවාම මෙතන එනවා අපිට මේ යටතේ අංක 3 තෝරගන්නවා. අංක 3 තෝරලා මොබයිල් ඩේටා ප්ලෑන්ස් කියන එක තෝරලා සෙන්ඩ් කරනවා. ඊට පස්සේ එනවා ස්ක්‍රීන් එකක්. මේකෙන් අපි තෝරනවා අංක 9. අංක 9 මෙතන පෙන්වන්නේ. නමුත් අංක 9 අපිට නෙක්ස්ට් එකකින් ලබා ගන්න පුළුවන් අවශ්‍ය නම් කෙලින්ම මෙතන අංක 9 ටයිප් කරත් ඒ මෙනු එකට යනවා. අංක 9න් තියෙන්නේ මොකද්ද කියලා අපි මෙතනින් පෙන්වන්නම්. නෙක්ස්ට් කරලා 92ට ගියපුවාම pay as you use exceed usage manager කියලා තමයි තියෙන්නේ. එතකොට මෙතනින් අපි අංක 9 දැන් සිලෙක්ට් කරගන්න පුළුවන්. අපිට කලින් ස්ක්‍රීන් එකේදී තෝරන නම් එතන අංක 9 සිලෙක්ට් කරගන්න පුළුවන් කෙලින්ම පෙන්වුවේ නැති වුණාට ඔයාලට තේරෙන්නේ නැති ඉස්සෙල්ලාම හෑෂ් 678 හෑෂ් ගහනවා. ඊට පස්සේ අංක 3 ටයිප් කරලා සෙන්ඩ් කරනවා. ඊට පස්සේ කෙලින්ම අපිට අංක 9 ටයිප් කරලා සෙන්ඩ් කරන්නත් පුළුවන්. මම මෙතන අංක 92 ගහලා නෙක්ස්ට් කරලා අංක 9 මොකද්ද කියලා තියෙන්නේ කියලා බලන්න ඕන කින්ද තමයි 92 ගහලා මේ පිටුවට ආවේ. එතකොට මෙතන 9 අංක 9 පෙන්නනවා. ඉතින් දැන් මම අංක 9 ඔබලා මෙතනින් සෙන්ඩ් කරනවා. ඒක සෙන්ඩ් කරපුවම මෙතන එනවා ඔප්ෂන් එකක් ස්ටොප් කරන්න කියලා, කම්ප්ලීට්ලි ස්ටොප් කරන්න කියලා. ඒ ස්ටොප් කරන එකෙන් වෙන්නේ අපේ ඩේටා ටික ෆෝන් එකේ මොකක් හරි ඩේටා පැකේජ් එකක් ඇක්ටිව් කරලා තිබ්බහම ඒකේ ඩේටා ටික ඉවර වුණාම ආයෙ සල්ලි වලින් කැපෙන්නේ නැතුව ඉතුරු වෙන එක තමයි මේකෙන් කරන්නේ. විශේෂයෙන්ම ඩේටා පැකේජ් එකක් ඇක්ටිව් කරලා නැති අවස්ථාවක සල්ලි කැපෙන්නේ නැති වෙන විදිහට තමයි මේක සෙටින්ස් එක හැදෙන්නේ. එතකොට මෙතන එක සම්බන්ධ කරලා සෙන්ඩ් කරනවා. එතකොට you will not able to use data without a data plan if you activate the completely stop mode කියලා මේක ඇක්ටිව් කරන්න දානවා. ආපහු අංක 1 ටයිප් කරලා සෙන්ඩ් කරනවා. හරි. pay as you use pay completely stop කියලා වැටලා තියෙනවා. will not ආයි data කැපෙන්නේ නැහැ. එතකොට මෙතනදී අපේ සල්ලි විතරක් තිබ්බට ඉන්ටර්නෙට් වැඩ කරන්නේ නැහැ. data package එකක් මොකක් හරි තියෙන්න ඕනේ. එතකොට data package එක ඉවර වුණාම ආයි සල්ලි වලින් කැපෙන්නේ නැහැ. ඉතින් ওই විදිහට තමයි හදාගන්නේ. ඔයාලට වැදගත් වෙයි කියලා හිතනවා මම වීඩියෝ එක. නම් අලුත් දවසකින් හම්බෙමු. සුබ දවසක්.